ඒත් අපි දැන් වෙලාව 11යි 10යි මේ බැට් එකක් දෙන්න යන්නේ. ඉතින් මේක යන්නේ අයර්ලන්ඩ් වලට. අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක් එයා ඉන්නේ අයර්ලන්ඩ් වල. ඉතින් ඉල්ලීමක් කරලා තිබ්බා එයාගේ යාළුවෙක් හෙට එනවා පාන්දර බැට් එකක් ගෙනල්ලා දෙන්න කියලා. එයා අපිට ඉල්ලීමක් කරලා තිබ්බා 34 උස එජ් එක තියෙන කාලයක් ගහන්න පුළුවන් බැට් එකක් දෙන්න කියලා. ඉතින් අපි බැට් එක නිර්මාණය කළා. මේක හොඳ බැලන්ස් බැට් එකක්. ඉතින් අපි හැන්ඩල් එකත් චුට්ටක් පොඩ්ඩක් විතර මහතට දුන්නා. මොකද ටික කාලයක් ගහන්න ඕනේ හින්දා පොඩ්ඩක් හැන්ඩල් එක වැඩි වේට් එකක් දීලා හැදුවා. මේක බැලන්ස් බැට් එකක්. බර දැනෙන්න තියෙන විදිහට ඉතාල හොඳට හදාගන්න පුළුවන් වුණා. ඉතින් පළවෙනි පාට තමයි අයර්ලන්ඩ් වල බැට් එකක් යවන්නේ. බැට් එක අතර ගත්තාම මල්ලි කමෙන්ට් එකක් දෙයි. අපි බලමු යාට මේ බැට් එක සෙට් වෙනවද කියලා. බැට් එක තියෙන විදිහට නම් බැලන්ස් බැට් එකක් විදිහට තමයි බැට් එක තියෙන්නේ. ඉතින් අපි බලමු යා කමෙන්ට් එකක් දෙයි මේක අයර්ලන්ඩ් වලට ආපුවාම බැට් එක කොහොමද යා කිව්ව විදිහට අපි බැට් එක නිර්මාණය කරලා දුන්න විදිහට.